සුබ දවසක් සියලු දෙනාට. මම සෙන්සේ මාතොස් සිසු තරුෂ ප්‍රනාන්දු. සතියේ බ්‍රසීලියන් ජියුසු පාඩම දීර්ඝ කාලයකට පසුව. එතකොට හෙට දවසේ ඉතා වැදගත් MMA ෆයිට් එකක් යනවා. මෙරා වර්සස් පියුටයාන්. ඔයන්ට මේ සටන ඩයලොග් TV සහ POTV වෙතින් නරඹන්න පුළුවන්. එතකොට මේ අද කරන ටෙක්නික් එකත් අපිට මේ ෆයිට් එකත් එක්ක සම්බන්ධ කරගන්න පුළුවන්. මොකද දැන් ඔය රාජස්ථානයේ ඇතුළු මෙරාබ් ඇවිල්ලා රාජස්ථානි නෙමෙයි. එයා ඇවිල්ලා ජෝර්ජියන් හැබැයි කොකේෂියස් කඳුවැටියේ එහා පැත්තේ ඉන්න කට්ටියනේ කියන්නේ. ඉතින් ඔය කොකේෂියස් කඳුවැටියෙන් එහා පැත්තේ ඉන්න කට්ටිය විතර නෙමෙයි නූතන MMA වල ගොඩක් දෙනෙක් අර ට්‍රැඩිෂනල් ජිජිත්සු ග්‍රවුන්ඩ් ෆයිටින් එකට යන්නේ නැහැ. ඒකට කමිට් කරන්නේ නැහැ. ඒ කියන්නේ අර ඉස්සර වගේ බොටම් පොසිෂන් එක ඇක්සෙප්ට් කරගෙන එතන ඉඳන් ෆයිට් කරන්න යන්නේ නැහැ. හැම වෙලේම ටොප් පොසිෂන් එක ගන්න තමයි බලන්නේ. බැරි වෙලාවත් තමන් බොටම් පොසිෂන් එකේ එන්ඩ් අප් වුණොත් වහම පාදවලට නැගිටින්න තමයි බලන්නේ. බොටම් පොසිෂන් එක ඇක්සෙප්ට් නොකර වහම පාදවලට නැගිටීම සඳහා භාවිතා කරන පොසිෂන් එකක් තමයි ද ටර්ටල් පොසිෂන් කියලා කියන්නේ. තරුෂ ඒක අපිට මේ ආකාරයට අපිට පෙන්නනවා. අපි තවත් කෝණයකින් බලමු. අනිත් පැත්තට හැරිලා මෙන්න මේ පොසිෂන් එක තමයි ප්‍රධාන වශයෙන්ම පාදවලට නැගිටීමට භාවිතා කරන්නේ. ක්‍රේග් ජෝන්ස්ගේ පවර් රයිඩ් සීරීස් එක තුළ අපිට උගන්වනවා මෙන්න මේ වගේ නැගිටින්න හදන කෙනෙක් පොළවේ තියාගෙන රඳවගෙන ඉන්න ආකාරය ගැන. ඉතින් මතක තියාගන්න පින්ස් වර්ග කිහිපයක් ඇරුණකොට ජුජුත්සුහි එන පින්ස් වලින් ඇත්තටම ග්‍රැප්ලින් දන්න කෙනෙක්ව ඇත්තටම පින් කරගෙන ඉන්නට බෑ. ඊටාම සරලව කිව්වොත් ජුජුත්සුහි the rear mount with hooks කියන පින් එකකින් පමණයි ග්‍රැප්ලින් දන්න කෙනෙක්ව සත්‍ය වශයෙන්ම පින් කරන් ඉන්නට පුළුවන් වෙන්නේ. ඒ හැර තියෙන අනික් පින්ස් වර්ග සියල්ලම ඇවිල්ලා සබ්මිෂන් සඳහා ගැලපෙන පින්ස්. එහෙම නැත්නම් තාක්ෂණානුකූලව නැගිටින්න කෙනෙක්ව අල්ලන් ඉන්නට බෑ. සත්‍ය වශයෙන්ම කෙනෙක්ව අල්ලගෙන පින් කරන් ඉන්න පුළුවන් ෆෝක් ස්ටයිල් රෙස්ලින් පින්ස් වලින්. ක්‍රෙග් ජෝන්ස් ගන්න ඒක. හැබැයි ෆෝක් ස්ටයිල් කියන්නේ සබ්මිෂන් ග්‍රැප්ලින් නෙමෙයිනේ. ඒක මේ කන්ටෙක්ස්ට් එකට ගැලපෙන පරිදි ඉදිරිපත් කිරීම තමයි ක්‍රෙග් ජෝන්ස් මෙහි සිදු කරන්නේ. බ්‍රසීලියන් ජියුජිත්සු වල එකම එක අල්ටිමේට් පිනින් පොසිෂන් එකයි තියෙන්නේ. ඒ තමයි the rear mount with hooks. අල්ටිමේට්ලි ප්‍රතිවාදියෙක්ව රියල් පින් කරන් ඉන්නවයි කියන්නේ කකුල් පින් කරන් ඉන්නවයි කියන එක. මොකද එයා පාදවලින් තමයි බලය ජනනය කරන්නේ. දැන් මේ ටර්ටල් කියන්නේ ප්‍රතිවාදියා ධනිස් වලට නැගී සිටින අවස්ථාව. දැන් මෙයා නැගිටින එක නවත්තන්න නම් අංක එකට මෙන්න මේ ටර්ටල්ව කඩන්න ඕනේ. අල්ටිමේට්ලි මෙයාව උකුලකට වට්ටලා මෙතන ඉඳන් ඊට පස්සේ අපි ලෙග් රයිට් කරනවා. ෆෝක් ස්ටයිල් ලෙග් රයිට් කරලා අපි ෆෝක් ස්ටයිල් ද බෙලි ඩවුන් පොසිෂන් එකට ගැනීම තමයි අපේ අරමුණ වෙන්නේ. තරුෂ අපිට මේ බෙලි ඩවුන් පොසිෂන් එක පෙන්නනවා. මෙන්න මේ පොසිෂන් එකට ගන්න එක තමයි අපේ අරමුණ. වැලේටු ඩෝලේදී නම් අපිට ගහන්න පුළුවන්. MM වලත් ගහන්න පුළුවන්. බෙලි ඩවුන් පොසිෂන් එකට ගත්තට පස්සේ මෙයාට ඔළුවෙන් විතරයි හයිට් එකක් ගන්න හැකියාව ලැබෙන්නේ. අපි මේ පොසිෂන්ස් ඔක්කොම කඩලා තියෙන නිසා ටර්ටල් එන්න දෙන්නේ නැතුව. එතකොට එයා ඔළුවෙන් හයිට් එකක් ගන්නකොට සබ්මිෂන් ග්‍රැප්ලින්දී අපි නෙක් එකට ඇටැක් කරනවා. එයා මේ ආකාරයට ෆුල්ලි ඩිෆෙන්සිව් ටර්ටල් කෙනෙක් විදියට හිටියෝ. මම පැත්තෙන් ඉන්නේ නැහැ. මම පිටුපසින් මේ ආකාරයට ස්ථානගත වෙනවා. දැන් වැලේටුඩෝ MMA වල වගේ නම් පහර දෙන්න පුළුවන්. MMA වල නම් පිටිපස්සට ගහන්න බෑ. නමුත් වැලේටුඩෝ වල ඔළුව පිටිපස්සට ගහන්නත් පුළුවන්. MMA වලදී ඉදිරිපසටත් පැත්තටත් පහර දෙනවා. පිටිපස්සට ගැහුවොත් ඩිස්කොලිෆයි වෙනවා. ඕක වෙත ටර්ටල් පොසිෂන් එක භාවිතා කරලා නැගිටින ප්‍රතිවාදියෙක් ආවම පස්සේ අනිවාර්යයෙන්ම ඊටසක් එනවා. ඊටස භාවිතා කරලා අපි මෙන්න මේ තයි ප්‍රයි ප්‍රෙෂර් එක යොදා ගන්නවා. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ ඉන තයි ග්‍රිප් එක පාවිච්චි කරලා අදිනවා. මෙන්න මේ ඇදීමේදී ඕගලන්ට පේනවා මේ අවස්ථාවේදී ප්‍රතිවාදියා මෙන්න මේ ආකාරයට රෙෆරීස් පොසිෂන් එකට හැමත් අත් මැට් එකේ තබනවා මේ ආකාරයට. එහෙම අත් මැට් එකේ තබන්නේ නැතුව වැලමිටෙන් හිටියොත් අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට එතන තියෙන ඊටස පාවිච්චි කරලා අපි ද ක්ලෝව් ග්‍රිප් එක ලබා ගන්නවා. මේ ග්‍රිප් එකෙන් අපි පසුපසට අදිනවා. මෙතෙන්දි කරන්නේ යාගේ එල්බෝ එක ආරක්ෂිත හිප් පොකට් එකට එන වැලැක්වීම සහ එල්බෝ එක පොළවේ දාලා බේස් ගන්න එක වැලැක්වීම. අපි මෙන්න මේ ක්ලෝව් එක ලබා ගන්නදී ඩීප් ගිහිල්ලා ක්ලෝව් එකෙන් ඇදලා මෙන්න මේ තයි ප්‍රයි ප්‍රෙෂර් එකත් ඒ කියන්නේ මේ තයි ප්‍රයි ග්‍රිප් එකනොත් ඇදගෙන මගේ වැලමිටත් විවෘත කරලා මම විකර්ණයක් ආකාරයට ඩ්‍රයිව් කරනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙයාට මේ එක බේස් එකක් තියෙනවා. දැන් මෙතන ක්ලෝව් එක මදි. මොකද මෙන්න මේ ක්ලෝව් එකේ මෙන්න මේ ඈත අත කඩා ගන්න බෑ. මේ වගේ අවස්ථාවක් දිස්සුන වහාම අපි මෙන්න මේ ඈත අත මේ ආකාරයට කඩා ගන්න මේකට කියන්නේ අන්ඩර් ක්ලෝව් කියලා. අපි යන්නේ ට්‍රයිසෙප්ස් වලට උඩින්. දැන්
අපි අර ෆ්‍රයි ප්‍රෙෂර් එක ලබා දීමට භාවිතා කරන ග්‍රිප් එක අයින් කළා. ඒකත් අපි මෙන්න මේ ග්‍රිප් එක රීඉන්ෆෝස් කරන්න භාවිතා කළා. ප්‍රතිවාදියාගේ වැලමිට පපුවට තියලා ඇදගෙන ඉදිරියට ධාවනය කරනවා. ප්‍රතිවාදියා උකුලට බිඳ වැටෙනවා. අපි නැවතත් වෙන කෝණයකින් බලමු මේ ආකාරයට. මේකේ ෆ්‍රයි ප්‍රෙෂර් ෆ්ලෝ එක කියලා කියන්නේ මෙයා මම අදිනවා මේ සියලු ප්‍රෙෂර් වලින් ඒක ඕපන් කරනවා මම ඩයගනල් මේ උකුලේ ඉඳගෙන මේ ෂෝල්ඩර් එකට ඩ්‍රයිව් කරනවා. මේ අත බේස් එක නැති වුණාට මේ අත කවුස් එක වම් අතින් බේස් එකක් තියෙනවා. මම කරන්නේ අන්ඩර් ෆ්ලෝ කියලා මේකට කියනවා. අන්ඩර් ෆ්ලෝ කියන්නේ මේ ෆ්ලෝ එකේ තියෙන සුමට වල්ලන්න එකපාරට මෙන්න මේ ට්‍රයිසෙප් එකට කොහොම ගහලා වට කවදාවත් මම මේකේ පැත්තෙන් ඉද්දැද්දි හිතට උඩින් මෙහෙම යන්නේ නැහැ. ඉදිරියෙන් යන්නේ පොස්ටේට් එකක් වගේ. එහෙම වුණොත් තරුණට පුළුවන් ඔන්න වගේ අඬුක අවස්ථාවකට යන්න. මම පස්සෙන් ඉන්නවනම් කෙලිම පස්සෙන් ඉන්නවනම් දැන් ප්‍රශ්නයක් නැහැ. දැන් යාර අඬුක අවස්ථාවකට යන්න හැකියාවක් නැහැ. එහෙනම් මම high pressure මේකට කියන්නේ flow එකෙන් මම ඉදිරියට යන්නට ඕන වෙන ආකාරයට හරි මේකට කියන්නේ high pressure කියලා right flow open it up මේක ඇදලා open කරලා මම drive කරනවා හරි දැන් මේක සුමට වන්නන ඕනේ මේ අnder flow කියලා කියන්නේ කපාට ගන්නවා දැන් මේ අතත් පාවිච්චි කරලා මෙයාගේ වැලමිට පපුවට තද කරලා මෙයා දැන් රෙසිස්ටන්ට් ආවනවා මම ඉදිරියට ඩ්‍රයිව් කරනවා මේ ආකාරයට දැන් මේ ඇවිල්ලා මෙයා උකුලකට වැටලා තියෙන්නේ දැන් මම මේ අවස්ථාවේ පවර් රයිඩින් පොසිෂන් වලට එනවා මෙයා බොහෝ විට හදන්නේ වැලමිට කරන නැගිටින්න මම මේකෙදි ඔන්න නැවතත් කොහෙද දියත් කරලා මම යාගේ පොත අරවල තියාගෙන පාවිච්චි කරනවා මේක බොහෝ විට අමාරු වෙලා බෙරිදා මොකද කරන්නේ හරි මේකට තමයි පවර් රයිඩින් කියන්නේ දැන් මෙයා නැගිටින්න හදනවා කොයි දැන් මෙයා මේ හැන්ඩ් එක පාවිච්චි කරනවා රාජස්ථානි හැන්ඩ් එක මට ගත්තා මෙයාට හෙඩ් එක විතර ඉතුරු වෙන්නේ නැගිටින්න දැන් මෙතන රියල් එක කන්ට්‍රෝල් පොසිෂන් අපි සාමාන්‍යයෙන් මේක අනිත් පැත්තට අපි දැන් ටර්න් එකේ අපම දල වශයෙන් පෙන්නන කොහොමද ටර්න් කියන්නේ නැගිටින්නේ කියලා. තවසට සම්ප්‍රදායික ටර්න් කියන එක නැගිට්ටාට අමාරුයි සම්ප්‍රදායික ජුයිස් වලින් කියන්නේ. කන්ට්‍රෝල් කරන්න අමාරුයි. ඒ කියන්නේ සම්ප්‍රදායික ජුයිස් එක කරන්නේ ඉස්සරහට දානවා. මොකද එයා හදන්නේ කරලා හුක්ස් දානවා. හුක්ස් දාලා දෙන්න. කරලා එයා දැන් දාලා වැරදි නෑ නොදන්න කෙනෙක් එක්ක. නමුත් දන්න කෙනෙක් එක්ක ආවොත් දන්න කෙනෙක් එක්ක ආවොත් මෙයා සම්ප්‍රදායික විදිහට සීට් බෙල්ට් ස්ටයිල් කරන්න ගියොත් මට එන්න ඔන්න ඔය ආකාරයට 4 point පොසිෂන් එක මෙයා වටන්න පුළුවන් හරියට හරි එක විගම කාරණයක්. ඉතින් ඒ නිසා මෙයා ඒ සම්ප්‍රදායික විදිහට යන්නේ නැහැ. එයා කරන්නේ මොකද්ද? ඒ වෙනුවට sci-fi claw දැන් මට ඒ claw එකේ ආරක්ෂිත පොකට් එකට ගන්න බෑ. දැන් මෙයා මේ ඉක්ුලින්ද මෙතන ඩයගනල් රයිඩ් එකක් දෙනවා. එතකොට මට මේ අත තියන් කරලා මේ අතින් බේස් කරනවා. මෙයා සුමටා ගන්න වහම ස්නැප් කරනවා මේකේ. දැන් ඒක කැඩුණා. දැන් මේ අනිත් අතට ගන්නවා. sci-fi එක කරලා ඒක පපුවට දෙන්න කරනවා. දැන් මට මේ අත විතරයි වෙන්නේ. නැත්නම් කකුලයි තියෙන ඔළුවයි විතරයි තියෙන්නේ. මෙයා කරන්නේ මොකද්ද? ඉදිරියට දුවනවා. දැන් මාව වැටුණා. දැන් මට මෙතන නැගිටින්න විදියක් නැහැ. දැන් මෙයා කරන්නේ මොකද්ද? කකුල් කරන මේක තමයි ලෙග් රයිඩ් කියන්නේ. මේ වගේ ලෙග් රයිඩින් පොසිෂන් වලදී මොකද කකුලෙන් තමයි අවසන් නැගිටින්නේ. දැන් මට මෙයා යොමු කරනවා පීඩනය ඉදිරියට යොමු කරනවා. මේකේ උකුල දෙකක් විතර හරවලා තියෙනවා. ඒකම මාව හැරෙනවා. ඊට පස්සේ මෙයා දාලිස්තානි හැය කප්පයක් ගන්න පුළුවන්. ඒ වගේ රියල් එක ෂොක් කන්ට්‍රෝල් දෙන්නත් පුළුවන්.
නැගිටින්නට බෑ. ඒ චෝක් එක නෙමෙයි ඒ කන්ට්‍රෝල් එක පමණයි. හරි. සබ්මිෂන් ග්‍රැප්ලින් කියලා කියන්නේ IVG representative නෙමෙයි. ඒක වෙනම කතන්දරයක්. හැබැයි සබ්මිෂන් ග්‍රැප්ලින් ක්‍රීඩාව වල නැගීමේ මූල වීඩියෝ වෙන්නේ විජේ. අද ඔබගේ පාඩමත් එක්ක එකතු වුණා මම සෙන්සුමාව උදව් දෙවි සාරුච සිදුරට